Hello everyone, this is my dad and me enjoying the spring with the hot weather, which I hate, and we are looking right in front of the Fraser River. හායි ඇත්තටම අද පුතයිම මම ඉන්නේ මේ ෆ්‍රේසර් රිවර් එක ඉස්සරහා තමයි. ෆ්‍රේසර් රිවර් එක්කවට මේ ෆ්‍රේසර් රිවර් එකේ අතුගංගාවක්. අතුගංගාවක් වුණාට මේක හරිම විශාලත්වයෙන් මේ බැටි වැවක් වගේ අපි ලංකාවේ දකින ගංගාවලට වඩා ගොඩක් විශාලයි. ඉතින් සාමාන්‍යයෙන් හවසට මමයි පුතයි ගොඩක් දුරට එළිය ඇවිදින්න යනවා. මෙතන නිතරම එන යන තැන. ඉතින් මේක වසන්ත කාලය. ඉතින් අව්ව වැටලා ඒ සුන්දරත්වය විඳින්න අපි එන යන තැනක් ඉතින් මෙතන. වින්ටර් එක ඉවරෙච්ච ගමම නිසා වෙන්න ඕනේ තාම සීතල නම් පහව ගිහිල්ලා නැහැ. අව්ව තිබුණට. තාම ඉතින් ගස්වල කොළ වැටෙනවා සීත කාලෙට. ටික ටික දැන් දළු දාගෙන එන ගතියක් තියෙනවා. ඉස්සරහට ඉතින් මීටත් වඩා මේ පරිසරය හරිය ලස්සන වෙනවා. මම නම් ඉතින් ආස නැහැ මේ රසට. මං ආස සීතලට. මොකද මගේ ඇඟ රස්නේනේ මට සූටබල් සීතල ඒවා. රස්නේ උනහම මම වගේ. පුතා එහෙම කිව්වා වුණාට මම නම් ඉතින් රස්නට කැමතියි. මේ සැරේ වැන්කෝවල්ට වින්ටර් එක වෙනමම අත්දැකීමක්. මොකද අවුරුදු ගානකින් පස්සේ තමයි හිම වැටෙන්නේ නැති වින්ටර් එකක් තිබිලා තියෙන්නේ. මෙන්න මේ ගඟට නම දාලා තියෙන්නේ සයිමන් ෆ්‍රේසර්. එයා තමා දැන් ඔය සයිඩ් එකේ ඉන්නේ. එයා ෆර් ට්‍රේඩර් කෙනෙක්. එන්න තියෙනවා පික්චර් එක සයිඩ් එකේ. Land of the silver birch, home of the beaver, where still the mighty moose wanders at will. Blue lake and rocky shore, I will return once more. Boom diddy yada, boom diddy yada, boom diddy yada, boom. පුතා ඒ ගායනා කරේ කැනඩාවේ ජනගීයක්. ඉතින් සයිමන් ෆ්‍රේසර් කියන්නේ සංක්‍රමණිකයෙක්. මේ සංක්‍රමණිකයෝ මෙහෙට එන්න ඉස්සරලා මේ ජීවත් වුණු ආදිවාසී ජනයා මේ ෆ්‍රේසර් රිවර් එක මේ හැදුන සැමන් මාළු මූලික කරගෙන තමයි අතරම ජීවත් වුණේ. සංක්‍රමණිකයන් ඇත්තටම බ්‍රිතාන්‍ය ජාතිකයන් ප්‍රංශ ජාතිකයන් විශේෂයෙන් මේ රටට ඇවිල්ලා මේ කරපු දියුණුව ඒ දියුණුව කොච්චර කරත් මේ සංස්කෘතියට හානි නොවෙන්නේ දියුණුව කරන්න මුන් අදටත් වග බලා ගන්නවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ සැමන් වර්ග පැසිෆික් ඕෂන් එකේ ෆ්‍රේසර් රිවර් එකේ දෙකේම ඉන්නවා. දැන් ඔයාලට පේන්න යන්නේ මිනිස්සෙක් කම්පෙයාර් කරනවා ස්ටර්ජන් කෙනෙක්ට. ස්ටර්ජන් කියන්නේ මේ ෆ්‍රේසර් රිවර් එකේ හිටපු ලොකු මාළුවෙක්. මිනිස්සු 3 දෙනෙක් හරි ඕන එක්කෙනෙක් උස්සන්න. හරිම බරයි එයා. එයා හරිම ලොකුයි. එන්නේ ලොකුම ලොකු මාළුවේ කතාවත් එක්ක අදට අපි ගිහිල්ලා එන්න. එහෙනම් අපි නැවත හම් වෙන පුතේ මොන වගේ කතාවක් එක්කද? මොකක් හරි ඉන්ට්‍රෙස්ටිං කතාවක් එක්ක. හරි. එහෙනම් අපි අද දවසට යනකම් සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා. බයි බයි. අයිබෝවන්.